තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙම ජංගම රඟහල සවිකිරීම, ගැලවීම සහ ප්‍රවාහනය මෙන්ම එහි ආලෝකකරණය සහ ශබ්ද පරිපාලනය මෙම ශිල්පීන්ගේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් කණ්ඩායම් ක්‍රියාවලියක් ලෙස ඉටුවීමයි. ජනකරලිය තම නාට්‍ය රඟ දක්වන පිට තම ජංගම රඟහලද ප්‍රසිනියම් වේදිකාවද ඈත දුෂ්කර ගම්මානවල එලිමහන් පිට්ටෙනිද නිදහස් ලෙස තම රංග භූමිය බවට පත් කරගනී. මෙය රංග භූමියෙහි පොදු සාධාරණ ස්වභාවය මනාව හඳුනාගෙන බහුතර ජනතාවකට නාට්‍ය රසවින්දනය සඳහා එහි ඉඩ ප්‍රස්ථා සැලසීමේ මාහැඟි ව්‍යායාමයකි. ජනකරලිය ජංගම රඟහල ස්ථානගත කර නොහැකි අඩු ඉඩ පහසුකම් සහිත දුෂ්කර ප්‍රදේශ සහ පාසැල් සඳහා රසවින්දන අවස්ථා ලබා දෙමින් ජංගම කුඩා රඟහලක් හඳුන්වා දීමද ජනකරලියේ නව්‍ය සංකල්පයකි. මෙම ජංගම කුඩා රඟහල පැය 2කින් පමණ සවි කළ හැකි අතර ප්‍රේක්ෂකයන් 300කට පමණ සෙවන දීමට සමත්. ජනකරලිය වැඩසටහනෙහි මූලික ලක්ෂණය නම් මෙම බහුවාර්ගික නාට්‍ය කණ්ඩායම තම ජංගම රඟහලත් රැගෙන දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට සංචාරය කරමින් තම නාට්‍ය හා රංග කලා ප්‍රවර්ධනාත්මක මෙහෙවර අනලස්ව ඉටු කිරීමයි. මෙතෙක් එක් දිස්ත්‍රික්කයක ගත කර ඇති කාලය මාස 2කට අධිකය. සිය ප්‍රථම ඉසව්ව වූ අනුරාධපුරයේ රසික බලමුළු ජයගනිමින් පොළොන්නරුව වෙත ඔහු ළඟා වූහ. ඔවුන්ගේ පූර්ව ප්‍රචාරක කටයුතු අපූර්ව නිර්මාණාත්මක විලාශයකින් සිදු කළ අතර රසික සිත් අමන්දානන්දයට පත් කරමින් කෙරුණු මෙම සත්කාරය ඉමහත් ජන ප්‍රසාදයට පාත්‍ර විය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනකරලිය වැඩසටහන් 2006 වසරේ එහි උද්ගත වූ ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් කන්තලි නගරය කේන්ද්‍ර කොටගෙන පවත්වන්නට සිදුවිය. යුද තර්ජන කලාපයක් වූ සාම්පූර්, ඊචලම්පත්තු සහ මුතූර් යන ප්‍රදේශවල නාට්‍ය රංග දැක්වීම සහ නාට්‍ය වැඩමුළු පැවැත්වීමට හැකිවීමද, එහිදී LTTE සංවිධානය මුණගැසීමද, ඔවුන් හා අදහස් හෝමාරුවකට ඉඩ සැලසීමද ජනකරලිය නාට්‍ය කණ්ඩායම ලද සුවිශේෂ අත්දැකීමකි. විරසක වූ ජාතීන් දෙකක් අතර සුහදතාවයක් ඇතිකොට වර්ධනය කිරීමට නාට්‍ය කලාවට ඇති බලය හා ශක්තිය එම අත්දැකීමෙන් මැනවින් තහවුරු විය. සිංහල, දෙමළ සහ මුස්ලිම් කියන වාර්ගික තත්ත්වය තුළ ඉන්න සමාජිකයන් ගොනු කරන ලද ප්‍රවේශයක් තමයි අපි ජනකරලිය තුළ අපි දකින්නේ. මම හිතන්නේ ත්‍රිකුණාමලයේ කරපු ජනකරලියේ ඒ වැඩමුළු පැවැත්වීම ඊටාම වැදගත් වෙනවා ලංකාවේ කිසියම් ආකාරයක සාම ක්‍රියාදාමයක් බිහි කර ගැනීම සහ ඒ ඉදිරියට පවත්වාගෙන යාමට. பணம் சம்பாதிக்கின்ற பல வழிகள் இருந்தும் கூட மக்கள் நலனுக்காக இந்த நாடக கலையை அதன் பண்பு கெடாமல் அவர்கள் தங்கள் பல சிரமங்களுக்கு மத்தியில் மக்கள் மத்தியில் கொண்டு செல்வது ஒரு காரணம். இரண்டாவது காரணம், நாடகத்தின் தன்மை கெடாமல் அந்த நாடகத்தை அவர்கள் உருவாக்கி இருப்பது. இன்று எமது நாட்டுக்கு தேவைப்படுவது இதுதான். குரோதங்களாலும் பகைமைகளாலும் புரிந்து உணர்வு இன்மையாலும் பேதப்பட்டு போயிருக்கின்ற இந்த இனங்களுக்கிடையே உறவுகளையும் சௌஜன்யத்தையும் நட்பையும் வளர்த்திருக்க வேண்டிய பாரிய கடமை இரண்டு இனத்து மத்தியிலே இருக்கின்ற கலைஞர்களுக்கு உரியது. உலக நாடக அரங்கியல் சம்பந்தமாக நாம் அதை பார்க்கும் பொழுது இலங்கையிலே அது ஒரு புதுமையான அணுகுமுறையாக அது அமைந்துள்ளதை நாம் காணக்கூடியதாக இருக்கின்றது. தமிழ் நாடகங்களிலே சிங்கள கலைஞர்களும் தமிழ் கலைஞர்களும் இணைந்து நடிக்கின்றார்கள். சிங்கள நாடகத்திலே தமிழ் கலைஞர்களும் சிங்கள நடிகர்களும் கலைஞர்களும் இணைந்து நடிக்கின்றார்கள். கிராமமாகவும் நகரங்களிலும் அவ்வப்போது நடந்த பல நிகழ்ச்சிகளை பார்த்திருக்கிறேன். அங்கெல்லாம் மக்களுடைய இளைஞர்களுடைய ஒற்றுமை, எங்கள் மத்தியில் ஒரு எழுச்சியை, ஒரு தன்னம்பிக்கையை, இந்த நாட்டில் எல்லோரும் இணைந்து வாழ முடியும் என்கின்ற ஒரு புத்துணர்வை ஏற்படுத்துவதை இந்த மக்கள் கலைஞரினுடைய செயற்பாடு. ඉන්පසුව ජනකරලිය සංචාරය කළ පුත්තලම, හම්බන්තොට සහ
තංගල්ල ආදී දිස්ත්‍රික්කවල නාට්‍ය දර්ශන සහ අනිකුත් වැඩසටහන් සඳහා මුස්ලිම් ප්‍රජාව දැක්වූ යහපත් ප්‍රතිචාරයද නාට්‍ය කලාවට ඇති ශක්තිය තවත් විදහාපෑමක් විය. මුස්ලිම් කතුන් සාම්ප්‍රදායික අදහස් වලින් මිදී ජනකරළිය රංගභූමියට පැමිණ කරන ලද නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම ජනකරළිය ලද තවත් වර්ධනාත්මක අත්දැකීමකි. එමෙන්ම මෙම රංගචාරිකාවේදී ප්‍රාදේශීය කලාකරුවන්ගේ නිර්මාණ සඳහා ජංගම රංගහලෙහි ඉඩ ලබා දීමෙන් සහ ප්‍රාදේශීය සංස්කෘතික සංවිධාන සමග එක්ව කටයුතු කිරීමෙන් එම කලාකරුවන් ඇගයීමට ලක් කිරීම ජනකරළියෙහි තවත් අරමුණකි. නාට්‍ය පිටපතක් ලියා නිෂ්පාදනය කොට ප්‍රේක්ෂකයන් වෙනුවෙන් රංග දක්වන දර්ශන රංග කලාවට සමගාමීව එයින් ජනිත වන ව්‍යවහාරික රංග කලාව සමාජගත කිරීම ජනකරළියේ තවත් වටිනා අරමුණකි. පාසලේ විෂයන් ඉගැන්වීමේදී විෂය කරුණු සරල ලෙස සහ රසවත් ලෙස ළමයින්ට අවබෝධ කර දීමේ හැකියාව වර්ධනය මෙන්ම පුද්ගල සංවර්ධනය සඳහාද රංග කලාව බෙහෙවින් උපයෝගී කරගත හැකිය. එමෙන්ම නාට්‍ය හා රංග කලා විෂය පිළිබඳවද නාට්‍ය නිර්මාණය කිරීම පිළිබඳවද දැනුම ලබා ගැනීමේ දුෂ්කරතා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතී. මේ වෙත ලබා දීම සඳහා පළාත් සහ ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීන්ගේ සහාය ඇතිව ජනකරළිය මගින් වැඩමුළු මෙහෙයවනු ලබයි. දෙදහස් හතරේ ආසියානු කලාපයට බලපෑ සුනාමී ව්‍යසනය වෙනුවෙන් ජනකරළිය ප්‍රතිචාර දැක්වුවේ සුනාමි සහන සැලසීමේ කණ්ඩායම් සමග එක්ව එම විපතින් පීඩිත වූ ජනතාවගේ මානසික සහනය සඳහා රංග කලාව භාවිතා කරමිනි. එරිනාව ජයගත් චරන්දාස් නාට්‍ය ප්‍රසීනියම් වේදිකාවද ජයගනිමින් 2006 ජාතික රාජ්‍ය නාට්‍යවලදී එහි සිංහල සහ දෙමළ නිෂ්පාදන දෙකම සඳහා වසරේ හොඳම නාට්‍යයට හිමි සම්මානය ඇතුළු සම්මාන 9කින් පිදුම් ලැබීම මෙම රංගන ශිල්පීන් ලද නිසි උපහාරයකි. චරන්දාස් නාට්‍ය 2008 වසරේ නවදිල්ලි ජාතික නාට්‍ය කලා ඇකඩමිය විසින් පැවැත් වූ ಭಾರತೀಯ රංග කලා මහෝත්සවය නියෝජනය කිරීම සඳහා තෝරා ගැනීමෙන් ජනකරළිය ජාත්‍යන්තර තලයේ පිළිගැනීමකට ලක් විය. එහිදී චරන්දාස් සිංහල භාෂා නිෂ්පාදනය රංගගත වූ අතරම තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නයි විශ්වවිද්‍යාලයෙහි සහ පොන්ඩිච්චේරි විශ්වවිද්‍යාලයේදී චරන්දාස් දමිළ නිෂ්පාදනය රංගගත කෙරුණි. සිංහල නාට්‍යකරුවෙකුගේ දෙමළ භාෂාවෙන් කළ නාට්‍ය නිර්මාණයක් තමිල්නාඩුව තුළ රංගගත කළ ප්‍රථම අවස්ථාව මෙයයි. වසර 4කට ආසන්න කාලයක් තිස්සේ දිස්ත්‍රික්ක 6ක ඉසව් 9ක් ඔස්සේ දිගු වෙහෙසකර චාරිකාවක යෙදී සිටින ජනකරළිය සිය නාට්‍ය කණ්ඩායමේ සමාජිකයන්ගේ අනාගතය සුරකින්නු පිරිස ඇති සැලසුම් ක්‍රියාවට නැගීමේත් කලාපීය නාට්‍ය කණ්ඩායම 3ක් පුහුණු කිරීමේත් බාරදූර කාර්යයද ඉටු කරමින් සිටී. අඛණ්ඩ නිර්මාණ ක්‍රියාවලියක් සමග සංචාරයේ යෙදෙමින් හඬක් හිමි නැති ජනතාවට හඬක් වීම ජනකරළියේ අපේක්ෂාවයි.